ආයි පොඩි දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. පුද්ගලෝ දෙන්නෙක් ගැන කියන්න ඕනේ. එක්කෙනෙක් තමයි අමාරුව දාපු කෙනා. අනිත් කෙනා තමයි අමාරුව දාපු කෙනාගෙන් බේරගත්තු කෙනා. ඇත්තටම ඔය ඩුබායි කියන නම ඉස්සරහට දාගත්තු අයට රැවටෙන්න එපා. ලක්ෂ 6-7 දීලි වලලා ඩුබායි වලට එන්න එපා. මමත් එහෙම කෙනෙකුට අහු වෙන්න ගියා. මුලින් මගෙන් ලක්ෂ 3මාරකට පොරොන්දු වෙලා පස්සේ ලක්ෂ වැඩි වුණා. අවසානට ලක්ෂ 5මාර 6 කොහොමද ලක්ෂ වැඩි වුණා. ඉතින් මං කියන්නේ ඇත්තටම විසිට් වීසා එනවා නම් මේ ලක්ෂ 6-7 දීලා එන්න එපා ඩුබායි වලට. ඩුබායි වලට විසිට් වීසා එනවා නම් ඇත්තටම විශ්වාසවන්ත කෙනෙක් කරා එන්න ලක්ෂ 3මාරට 3.80ට 4ට කිට්ටු වෙන්න. එහෙම මුදලකට ඉන්නව නම් එන්න. මම මාව අමාරුවේ දාපු කෙනාගෙන් මාව බේරගත්ත හර්ෂය කියලා ඩුබායි වල ඉන්න හර්ෂය කියලා කෙනෙක් මට TikTok එකෙන් හම්බුණා. TikTok එකේ හම්බෙලා මම එයාට කෝල් කරාට පස්සේ එයා කිව්වා හරි මල්ලි බය වෙන්න එපා. ඔයා ඔක්කොම වැඩ ටික ඔය කරගන්න. මේ ටිකට් එක ඔක්කොම arrange කරලා දෙන්නම්. මේ ඔයා එන්න ඩුබායි වලට මම එයාපෝට් එකට එන්නම් ඇවිල්ලා ඔයාව ගන්නම් කියලා. ඒ කිව්ව විදිහටම මට 3.80යි ගියේ. ඒ කියපු විදිහටම ඩුබායි වලට ආවා මම. ඩුබායි වලට ඇවිල්ලා එනකන් ඩුබායි වලට එනකන් එයා කීයක්වත්ම ගත්තේ නැහැ මගෙන්. මේ කීයක්වත් එයාට account වලට දාන්න එහෙම කියලා කීයක්වත් කිව්වේ නැහැ. ඩුබායි වලට ආවා. එල්ලෙලා දැන් එයා ජොබ් එකක් හොයලා දුන්නා. ඒ ජොබ් එක කරනවා. කම්පැනි එකේ තමයි ඉන්නේ දැන් මේ කැම ටයිම් එක වෙලාව. ඇත්තටම හොඳයි. ඉතින් හොඳ පඩියක් තියෙනවා. හොඳ ජොබ් එකක් හොයලා දුන්නා මට. ඇත්තටම සතුටුයි මං කියන්නේ. මම රෙකමන්ඩ් කරනවා හර්ෂයගෙන් එන්න. තව දෙයක් තමයි ඩුබායි එන්න ලංකාවෙද්දී මම තමයි හර්ෂයට කෝල් කර වද දුන්නේ. දැන් හර්ෂය තමයි මට වද දෙන්නේ. ඇත්තටම වදයක් නෙමෙයි ඒක. මේ කෑවද බිව්වද මොකද කරන්න මෙසේජ් එකක් දාපන් ගියේ මට ඒවනවා. එයා ඇත්තටම ඇත්තටම හොයලා බලනවා හැමෝම ගැන. මේ මං කියන්නේ ඔයාලත් විශ්වාසවන්ත කෙනෙක් මං ඔගේ එන්නේ ඉතින් ඩුබායි වලට හර්ෂයගෙන් එන්න. ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා හර්ෂයගෙන් එන්න ඩුබායි වලට. ඇත්තටම හොයලා බලනවා විශ්වාසනීයයි. මට ගැලපෙන තැනම මට ජොබ් එක හොයලා දුන්නා. මම printing press එක මම වැඩ කරන්නේ. මම ලංකාවේදී කරපු ජොබ් එකක් මට හොයලා දුන්නා. ගොඩක් අයට එහෙම හොයාගන්න අමාරුයි. මොකක් හරි කම්පැනි එකට තමයි ඩුබායි කියන කෑල්ල නමට ඉස්සරහින් දාගෙන කරන කට්ටිය තමයි ගොඩක් වංචා කරන්නේ. ඒක නිසා එයාලට රැවටෙන්නේ නැතුව ප්‍රමාණ රෙකමන්ඩ් කරන හර්ෂයව පුළුවන් නම් හර්ෂයව සම්බන්ධ කරගෙන එයාගෙන් එන්න බලන්න.